වීඩියෝ එක පටන් ගන්න කලින් මේ අලුත් නොවැම්බර් මාසේ කිරි සිහින දකින්න බලාපොරොත්තු වෙන මව්වරුන්ගේ පියවරුන්ගේ කිරි සිහින සැබෑ වේවා කියලා ප්‍රාර්ථනා කරලා ඉන්නවා. මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ඔයාටත් හැබෑ කරගන්න හීන කන්දක් ඇති. ඒ හීන ගොඩ අතරේ චූටි දරු පැටියෙක් කුසට එන්න ඕනේ කියලා බලාගෙන ඉන්න අය ගොඩාක් ඇති. ඔයා දන්නවද law of attraction හරියටම විශ්වාසයෙන් ෆලෝ කරන කෙනෙක්ට ජීවිතේ ජය ගන්න බැරි අභියෝගයක් නැහැ කියලා. ඉතින් දරු පැටියෙක් බලාපොරොත්තුවෙන් ඉන්න අම්මා කෙනෙක් නම් ඔයා හැමදාම මේක කරන්න. හැමදාම රාත්‍රියට හැඳට ගියාම මේ විශ්වය තුල දරු සුරතල් බලන්න බලාපොරොත්තුවෙන් ඉන්න සියලුම අම්මාවරුන්ට සෙත් පතන්න. සෙත් පතලා නින්දට යන්න. ඒ වගේම ඔයාගේ නිදා ගන්න කාමරේ හරිම හුරතල් දරු පැටියෙක්ගේ රූපයක් එල්ලන්න. එල්ලලා ඒ දරුවා දිහා බලාගෙන ඒ දරුවව ඔයාගේ මනසින් හිතින් නිදි කරවනවා දකින්න. ඔයාලා මේක හරියටම විෂුවලයිස් කරන්න තවත් ලේසි වෙන්න පුළුවන්. ඔයාගේ ෆෝන් එකෙන් දරු නැලවිලි ගීයක් ප්ලේ වෙන්න දාන්න. එතකොට ඒ ප්ලේ වෙන මියුසික් එකත් එක්ක ඔයාට පුළුවන් ඔයා ඒ මියුසික් එකත් එක්කම ඔයාගේ දරු පැටියව නිදි කරන විදිය ආදරෙන් තුරුල් කරගෙන ඉන්න විදිය ඒ හැම දෙයක්ම විෂුවලයිස් කරන්න. විෂුවලයිස් කරද්දි වෙන කිසිම දෙයකට හිත යොමු වෙන්න දෙන්න එපා. ඔයා මේ මොහොත ඇස්පියන් හිතින් දකින ගමන් ඒ මොහොත සතුටින් විඳින්න. නැලවිලි ගීයේ සමග හුරතලයේ දරු පැටියා නිදාගෙන ඉන්න විදිය හිතින් දකින්න. ඒ අවස්ථාව විඳින්න. ඔයාගේ හීනය තුල මේ මොහොතේ ජීවත් වෙන්න. ඒ සැබෑවක් වෙන බව සිතාගෙන. ඔයාගේ සිතුවිලි එතකොට ක්‍රියාත්මක වෙලා මතු යම් දිනක ළඟදීම නොබෝ දිනක ඔයාගේ සිහිනය සිහිනයක් නොව යථාර්ථයක් වෙනවා. නිරන්තරයෙන්ම පින්දහම් කටයුතු වල යෙදෙන්න. රුවන්වැලි මහසෑය රදුන්ට බාර වෙන්න. රුවන්වැලි මහසෑයට ගිහිල්ලා මළුව පිරිසිදු කරන්න ඔයාගේ හස්බන්ඩ් එක්කම එකතු වෙලා. මේ සියලු දේ කරන අතරතුර නිරන්තරයෙන්ම මෙසේ සිතන්න. බුද්ධ රත්නයේත් ධම්ම රත්නයේත් සංඝ රත්නයේත් අනන්ත ගුණ බලයෙන් පින්වත් දරුවෙකු මාගේ කුස පිළ සිඳ ගනිත්වා. බුදුගුණ සත්‍යයි. ඒ අනන්ත බුදුගුණ බලයෙන් මාගේ මෙන්ම සියලුම දරුවන් බලාපොරොත්තු වන මව්වරුන්ගේ කිරි සිහින ඉෂ්ට වේවා. ඉතින් ඔයා තරහ යන කෙනෙක් නම් ඔන්න දැන් ඔයා හුඟක් සංසුන් කෙනෙක් වෙන්න ඕනේ. ඔයාගේ මනස නිතරම මට බබෙක් නැහැනේ, මට දරුවෙක් නැහැනේ, ඇයි මට තාමත් දරුවෙක් පරක්කු වගේ නෙගටිව් දේවල් හිතන එක මේ මොහොතේම නවත්තන්න ඕනේ. ඔයා ධනාත්මකව සිතන්න. ක්‍රියා කරන්න ගත්තම එක දිගටම ඒක ඉබේම පුහුණු වෙනවා. ඔයාගේ හීන ඉෂ්ට වෙනවා විතරක් නෙමෙයි ඔයාගේ කුසට පැටියෙක් ආවට පස්සේ අම්මගේ සිතුවිලි දරුවට බලපානවා කියනවා නේද? ඒක ඇත්තක් වෙලා ඔයාගේ ධනාත්මක සිතුවිලි ධනාත්මක තරංග දරුවටත් බලපානවා. එතකොට අම්මා විතරක් නෙමෙයි හොඳ නිරෝගී ලස්සන දරු පැටියෙක් තමයි ඔයාට මේ ලෝකෙට ගේන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයා හරියම වාසනාවන්ත අම්මා කෙනෙක්. ඒ මේ විශ්වය නිසා. ඉතින් ළඟදීම ඔයාගේ හීන ඉෂ්ට වෙලා ඔයා ගොඩාක් සතුටින් ඉදී පුංචි දරු පැටියෙක් එක්ක. ඒකට ඔයාගේ හිත පුහුණු කරගෙන ලෑස්ති වෙලා ඉන්න.